කලින් කොල්ල චොර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. අපි ඉතින් හම්බුණා අපි හැමෝම ආදරය කරන කොට මේ ඔයාට මොකද හිතෙන්නේ අද දවසේ මාව හම්බුනේ ගැන? හරිම සතුටුයි. පොදුම සතුටුයි ඉන්නේ මං අද හම්බෙච්ච එක. අඩෝ වෙයිනා බලන්න. සුවිරි හැමෝම ඉනවා බලන්න. මාර් පුදුම ලස්සන කෙනා දිවලා කියුට්. ඔයා කියන්නේ මේ රවින්දු සර් ගැන අවුරුදු රබම් පදයක් කියන්න පුළුවන්ද? ඈ? බැලද? එහෙනම් රවින්දු සර් මේ නිකන් මේ වැඩ ඉවෙන්ට් එක ගැන මොකද හිතන්නේ? හොඳයි ඉතින් එන්ජොයි කරන්න පුළුවන් හොඳට. එච්චරද කියන්න තියෙන්නේ? හලෝ මේ ආපු වෙලාවේ මේ අපිට හම්බුණා ශාර චන්දුම හම්බුණා. හලෝ මොනවා හරි කියපන්. ඒ කියන්නේ අපි අද හම්බුනේ නෑනේ දෙවෙනි පාර මේ හම්බුණා. නෑ මේ හතර මට ඇත්තටම හම්බෙච්ච එක හරි සතුටුයි සහ මමයි මගේ යාළුවෝයි ඔයයි අතර මොනවා හරි දෙයක් සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක දිහා මම හරි බලාපොරොත්තු වෙමින් ඇයි යන්නේ? මට යන්න වෙනවා. කාලය අපි වෙන් කරනවා. මම අවුරුදු 20ට ආපු ගමන් තවත් සුපිරි කොල්ල දෙන්නෙක් හම්බුණා. කොහෙද ගෙවල්? අපි කොට්ටාවේ කොට්ටාවේ නම් මේ කොහෙද ක්ලාස් කී සර්ගේ? ඔන්ලයින් ඕලෙවල්? නෑ ඒ ලෙවල් කොල්ල දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතන්නේ රවින්දු සර්ගේ අවුරුදු 20 ගැන? සුපිරි මතක් වෙන්නේ. Really nigga. එකපාරටම කොණ්ඩේ නැතුව තියලා කොණ්ඩේ වාගත්තේ කොහමද? කොණ්ඩේ වාගත්තේ මේ වගේ ප්‍රශ්න අහන්නද වෙන ප්‍රශ්න නැද මුට අහන්න කොණ්ඩේ වීකේ වැදගත් ප්‍රශ්න අහන්න බැරිද? ඒවට සල්ලි ගෙවන්නේ. මොකද්ද මෝනේ ඒබුදු ගාගෙන ඉන්නින්දනේ මෝ මගේ බොටම් එක පස්සානේ එල්ලියා මමමද ඒ පෙම්මොරා. මේ අපිට ආවට පස්සේ තමයි මේ චූට් නංගිලා දෙන්නෙක් හම්බුණා. නම් මොකක්ද? පවසරා. වගේ නම? ජානිදි. ඔයාට මේ කියන්න පුළුවන්ද රවින්දු සර් ගැන රබම් පදයක්? රබම් හොතන්න. ඇතිද? එහෙනම් දැන් ඇතිද? ඇති රවින්දු සර් හොඳයි ඉතින් ගන්න විදිය හොඳයි. හොඳයිනේ? රබම් හොතන්න. එහෙනම් එලකිරි මේ. ඇත්ත මිස්ටර් බීස් නේ මිස්ටර් බීස්ගේ කොපි එක. කොපි කැප්ෂන් කියලා තමයි මෙයාට අපි හැමෝම ආදරයට කියන්නේ. කැත බලනවා දවසේ කෙල්ලෙක් ඉන්නවා. මිනිස්සුන්ට ඇද කරන්න hina වෙන්න ඒවා විතරයි දන්නේ. මෙච්චර මේ රස්න වෙලාවක උඹ මේක ඇඳන් ඉන්නේ ඇයි? රස්නේ වුණාට වැඩක් නෑ මම වගේ ආතල්ලේ වං ඉන්නවා. අම්මට සීන් එක